ඔන්න කෑල්ලම කියන මැසේජ් එකක් දානවා. අද චරකස එකමාරට පන්ති ඉවර කරනවා කිව්වා. යවනවා අයියට. අයියට කියන්නේ සහෝදරයට නෙමෙයි. අයියා මැසේජ් එක ගෙවනවා. මොකද දන්නේ? ඇයි? දන්නේ. සර්ට මොකක් හරි වැඩක් වෙන්නේ නැති. අයියා මැසේජ් එක අයියාත් කලින් මගේ ක්ලාස් ආපු ළමයි. ඔය පුද්ගලයා එහෙම කලින් ඉවර කරන ඩයල් එකක් නෙමෙයි. මොකක් හරි කේස් එකක් වෙන්නේ නැති. දන්නේ කොහොම හරි එකමාරට ඉවර කරනවා කිව්වා. මං ඉතින් අම්මට කිව්වා මේ එන්න එපා මම බස් එකේ එන්නම් කියලා. ඊට එවනවා මැසේජ් එක මොකද්ද? එහෙමද? අනේ මේ පරිස්සමෙන් යන්න. බස් වල දන්නවනේ. පරිස්සමෙන් යන්න. උත්සාරණයි මං වැඩට යනවා. ඉන්ටර්වල් එකේදී මැසේජ් එක එනවා. සර් එකමාර වෙනකොටම ඉවර කරයි වගේ මේ යන විදිහට. ඒක තමයි. එහෙමුණොත් ඔයා බස් එකේ එහෙමුණොත් ඉවර වෙච්ච ගමන්ම යන්න. හරි. උත්සාරණයි. ඊට පස්සේ ආයේ ඉවර වුණා එකමාරට. ආයේ මැසේජ් පන්ති ඉවරයි. මම මේ යන්න හැදුවේ. එහෙනම් සුදුමැණිකේ පරිස්සමින් යන්න බුත්සරණයි. හරි එහෙනම් බුත්සරණයි. ඊට පස්සේ ආයේ ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා හෝල්ට් එකට ගිහිල්ලා ඒවනවද? මම මේ හෝල්ට් එකේ ඉන්නේ. බස් එකේ යන්න. ඔව් දැන් බස් අර කොල්ල මැසේජ් එක. ඔව් දැන් බස් එකක් එයි නැගලා යන්න. පරිස්සමින් බුදුසරණයි. ඊට පස්සේ ආයේ මැසේජ් එක මම තාමත් හෝල්ට් එකේ. ඇයි මොකද්ද ප්‍රශ්නේ? බස් ආවේ නැද්ද? නෑ බස් ආවා. බස් ගියා. මම ඒත් ඉන්නවා. ඒකේ සෙනග. ඇයි යන්න දැන් දෙකයිනේ වෙලාව. තාම හෝල්ට් එකේද? ඔය හෝල්ට් වල ඉන්න එපා. දන්නවනේ මේ උයු පැත්තේ කොල්ලෝ අරේ මේ යන්න ඉක්මනට යන්න. ඉතින් මං කොහොමද තනියමනේ යන්නේ. ඉතින් මං යනවා තමයි. මං යනවා. කොහොමද මං තනියම යනවා ඉතින්. කොහොමද ඔයාගේ දැන් ඉස්සර වගේ නෙමෙයි. ඔයා දැන් වෙනස් වෙලානේ. ඉතින් කොහොමද මං කොහොමද හරි මට ආයෙත් කතා කරන්න ඕනෙත් නෑ ඒවා. යාරු කල්පනා කරව මොකක්ද යකෝ උනේ කියලා. ගෑල්ලමයි කියන්නේ මොකද්ද මේ කියන්නේ ඔයා? උඹලට අපිට ඕක තේරෙන්නේ නෑනේ. අපි ඉතින් හැමදාම බුදුසරණයි පරිස්සමෙන් යන්න. හරි පරිස්සමෙන් යන්න. ගෑල්ලමයි කියන්නේ මොකද්ද මේ කියන්නේ? එකමාරට ඉවරයි. තෝ එකමාරට වරෙන් බූරුවා. ඒක කියන්නේ මොකද්ද කරන්නේ? එකමාරට ඉවරයි. මොකද දන්නේ සර්ට ගෙදර යන්න ඕනේ ඇති. මේ මම තනියම යන්නේ. යාළුවත් ගියා. කවුරුවත් නෑ. මං මේ හෝල්ට් එකේ බස් බම්බුව එකපාරට කිව්වනම් එකමාරට ඉවරයි. නිවාඩුවක් දාලා වරෙන්. එතකොට එනවා. ඒක ළමයි මේ පෙර ළමයි මේක මෙයාගේ ෆැක්ටරි එකේ එන ෆෝල්ට් එක. බලලා ඉතින් කරන් දෙයක් නැහැ. මට වෙච්ච දේම වෙනවා ඉතින්.